යාළුවනේ ඉතින් පොඩි කියන්න දෙයක් තියෙනවා. ඉතින් අද කරන්න හදන්නේ පිස්සු හිතෙන වීඩියෝ එකක්. හරිද? ඉතින් මේ ළඟදී කියන්නේ මම අද හොර මූවි එකක් හොයද්දි මට හම්බුණා හොර වගේම ෆනි වීඩියෝ එකක්. ඉතින් අපි දැන් කරන්නේ ඒකට පොඩි රියැක්ෂන් එකක් කරන්න. ඉතින් මට නම් මේක හොඳට ඇහෙනවා. හැබැයි වලට තැන් මේකේ පොඩ්ඩක් සවුන්ඩ් එක මියුට් වෙයි. මොකද කොපිරයිට් වදින නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් අපි එනම් බලමු ඇත්තටම ඒ වීඩියෝ එකට hina යයිද කියලා. ඉතින් මම චුට්ටයි කියන්නේ පොඩි කොටසක් වගේ තමයි බැලුවේ. ඒකේ මං හිතන්නේ ඉන්නවල ඒකේ තියෙනවා 13:39ක් තියෙනවා. ඉතින් අපි බලමු ඒ ඔක්කොම බලන්න පුළුවන් ඇති කියලා. hina යයිද මොනවා වෙයිද මට බය වෙයිද ඒ වගේ දේවල් බලමු. එහෙනම් අපි වීඩියෝ එකදී සෙට් වෙමු. What you know about rolling down? හරි ඉතින් අද වීඩියෝ එක බලද්දී අපේ අම්මට තේකුයි ක්‍රීම් කටරකුයි ගෙනත් දුන්නා. ඉතින් මේව කන්න නෙමෙයි. ඉතින් අද අපි බලමු. ඉතින් ඇත්තටම බය හිතේද කියලා. ඉතින් ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම කිව්වොත් හොර පැත්ත චුට්ටක් මම බයයි. ඉතින් අපි බලමු. ඊට කලින් කියන්න දෙයක් තියෙනවා YouTube එකේ රියැක්ෂන් මොකක් හරි කරන්න ගිහම එපා වෙන්නේ ඇඩ් යන එක. සවුන්ඩ් එක 68ට දාලා තියෙන්නේ. දැන් චුට්ටක් බය වගේ නැත්තර. මේ යාළුවගේ මේ මතක තියාගන්න මේක ගිහලා subscribe කරන්න. මොකද මේ channel එකෙන් දාන්න ඔය වගේ පාර ලස්සන දාන මනුස්සයලා අවශ්‍ය දේ කරන්නත් බැරුව ගියා. මේක ඔක්කොම බලන්න බැරි වෙයි වීඩියෝ එක මොකද එක්ක නිසා. මම තාත් ඒව ගන්න. මම તો සම්පූර්ණ ගන්න. මම වෙන දෙන්නෙක් වෙනවා. අන්න එක්කෙනෙක් ආවා. ඒක මනසේ කඩාගෙන අර කොල හල්පගේ ඉන්න මනසේ වඩා ගන්න යා. අන්න තව තැනක් හරිද? ආයෙ හල්ක් ඉන්නවා. තව තැනක් බලමු. මේ අර මෙතන ඉන්නේ. දැන් ආයෙ ඉන්නේ මේ මිනිස්සු තමයි. එකෙන් නයිනෝ නටනට සද්ද ටිකක් අඩු කරගමු. අන්න නෝ වෙන්න. බය වුණේ. A few moments later. තව එකනේ එකයි යන්නේ ඇවිල්ලා තියෙන්නේ. අඳුන්ද? හතර වෙනි වඩ යන. තුවන්න. තව එක. ඇන්ග්ලයින් පුළුවන් දැන් තමයි සාමාන්‍ය තෝරගන්න. මේ අර තුන් දෙනා නේද? මෙයාට නිල් පාඩයක් කරන ඉන්න එක්කෙනාට අත්‍යවශ්‍ය වැඩක් කරගන්න අපේ. උන් ඉඳගත්තා. මුළු වැඩක් කරා.
කැලියස් ඉගෙන වැඩිය වයි තුන ඉස්සර බය තුනම hina ගියා Bang, terkejut saya bang. Dah sampai. තැම්ලි එක කනගෙන සාරපබල සාරපත් හරි ඇත්තර සුපිරි වීඩියෝස් ටික ඉතින් ඔම තමයි රියක්ෂන් එක මේ පොඩි වීඩියෝ එක අද රියක්ෂන් කරන්න හිතුනේ මේ ඇත්තටම එක බලන්න හරිද තනියෙන් බලන්න මොකද මේ කියන්න තියෙන්නේ තනියෙන් බලන්න හරිද තනියෙන් බලන්න කියන්න මේ යන්නේ කියන්නේ හොර පැත්තට බර නෑ ඒක ෆනි දේවල් තමයි හුඟක් තියෙන්නේ ඉතින් තවත් මට ගිනාගෙන තවත් මතක තියෙන අර මිනිස්සයාගේ අල්ලගත්තම සරම තියලා දෝල එක ඉතින් මේ ඔය වගේ වැඩ වලටත් වෙලා දෙනවද ඔය හොල්මන් අර භූත මොනවද තියෙනවනේ ඒවට කිව්වම ඔය වගේ වැඩ තියලා තියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගන්න එහෙනම් මේ වගේ රියැක්ෂන් ඉස්සරහටත් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ වගේ සුපිරි කියලා එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු